අපි බලමු ජුලයි 7 2026 ජුලයි 7 ගෝල්ඩ් මාකට් එකේ අප්ඩේට් එක සහ ප්‍රෙඩික්ෂන් එක ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් එක කොහොම වේද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට නම් මම ආරාධනා කරනවා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකක් හරි අප්ඩේට් එකක් අවශ්‍ය නම් මාකට් එක සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම්. රයිට්. සෝ අපි මාක් කරපු සෝන්ස් වල හැටියට මේ වෙද්දි ගෝල්ඩ් එක 4201 කියන ලෙවල් එක ටච් කරලා තමයි මේ මාකට් එක මූව් වෙලා තියෙන්නේ. ඒතර මාකට් එක ඕපන් වෙච්ච ගමන් අපේ ෆස්ට් සෝන් එක ටච් කරලා මාකට් එක සෙල් වෙලා තියෙනවා. එතකොට දැනට තියෙන තත්ත්වය හැටියට මාකට් එක ෆන්ඩමෙන්ටලි ගත්තොත් ඩිරෙක්ෂන් එකක් හොයාගන්න බැරුව ඉන්නේ. මොකද හේතුව ඉන්ට්‍රස්ට් රේට් හයික් එකට යන්න ඕනේ කියලා කියනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ඉන්ට්‍රස්ට් රේට් කට් එකට අදාළ තමයි ඉකොනොමික් ඩේටා නේ නිවුස් එන්නේ. ඒතර බලමු මේක කොයි වගේ ලෙවල් එකකට තියද කියලා. එතකොට අපි එක්ස්පෙක්ට් කරා මාකට් එක ඇවිල්ලා මෙන්න මේ ලෙවල් එකේ සෙල් වෙයි කියලා. ඉතින් ඒ ලෙවල් එකෙන් සෙල් කළා පිප්ස් 700ක් විතර සෙල් වෙලා තියෙනවා. ඒතර මේ සෝන් එක අපිට දැනට වැලිඩ් නෑ. ඇත්තට මේ සෝන් එකේ පොඩි වැලිඩිටි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මට හිතෙනවා මේ ලික්විඩිටි එකක් ගන්න මාකට් එක මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ 4204 කියන ලෙවල් එක ටච් කරලා ආපහු සෙල් වෙයි කියලා පොඩක් රිස්කි සෝන් එකක්. මම මේක දැන්ට මෙහෙම තියන්න හිතෙන්නෙත් නෑ තියෙන සිටුේෂන් එකත් එක්ක. මොකද මාකට් එකේ තියෙන රිස්කි සිටුේෂන් එකත් එක්ක. එනිවේ ඔයගොල්ලෝ එන්ට්‍රි එකක් ගන්න නම් අඩුම ලොට් එකෙන් තියලා ගන්න. මොකද මෙතන මේ ගත්තොත් බලන්න මේ උදේ ආපු කැන්ඩල් එක මෙතන ලික්විඩිටි කරන් තමයි ගිහලා තියෙන්නේ. යස් කමන්න මෙහෙම තියලා බලමු මොකද වෙන්නේ කියලා. හයි රිස්කි සෝන් එකක්. ට්‍රේඩ් මේ ලෙවල් එකෙන් ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න ඇතුනොත් කමන්නේ නැහැ. පොඩක් පරිස්සමෙන්. රයිට්. ඊට පස්සේ වෙන සෝන් ගත්තොත් අපිට මෙන්න මේ මං එහෙමනොත් මේක මෙන්න මෙතෙන්ට ගන්නවා. හරදස් 237 කියන ලෙවල් එක 37 36 කියන ලෙවල් එක තමයි අපිට ඊළඟට හෝප් එකක් තියාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඔයගොල්ලෝ බලන ගෝල්ඩ් එක දැන්ට මෙතන හොඳ ලික්විඩිටි එකක් අරගෙන තමයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. එතකොට පොඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා මාකට් එක මෙන්න මේ ලෙවල් එකෙන් උඩ දැන් මේ 1 hour කැන්ඩල් එකක් හැදෙන ගමන්නේ තියෙන්නේ. ඉතින් මේ විනාඩි 14න් පස්සේ මේ කැන්ඩල් එක මෙන්න මේ ලයින් එකෙන් උඩ ක්ලෝස් වුණොත් ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා. වෙනවාම කියනවා නෙමෙයි ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා මාකට් එක මෙන්න මේ ලෙවල් එකට ඇවිල්ලා ආපහු මේ ලෙකට ඇවිල්ලා පල්ලෙහාට එන්න. බලමු මේක මේ විදිහට වැඩ කරයිද කියලා. වැඩ නොකරන තිර තියෙනවා සමහරට පල්ලෙහාට එන්නත් ඉඩ තියෙනවා. හැබැයි මට හිතෙන විදිහට මාකට් එක මෙන්න මේ ලෙවල් එක 4143 40 කියන ලෙවල් අපිට 40 වගේ ලෙවල් එක තියාගන්න පුළුවන්. මේ ලෙවල් එකට ඇවිල්ලා මාකට් එක සෙල් වෙයි. මාකට් එකට කයි බයි එකක් ගිහිල්ලා කියලා. මොකද අද දවසේ තිබ්බ එන්ට්‍රීස් උඩ තියෙන ලික්විඩිටි ටිකක් තියෙනවා එහෙම් පිටින්ම. ඒ ටිකත් ගන්න මාකට් එක එයි කියන තැන තමයි මම මේ වෙද්දි ගෝල් chart එක අනුව ඉන්නේ. හරි. ඊට පස්සේ එතකොට මෙන්න මේක තමයි මගේ ලෙවල් එක විදිහට මම තියාගන්නේ. මෙතනින් මාකට් එක බයි වෙයි කියලා. හැබැයි බයි වෙන්න නම් මෙතන උඩින් ක්ලෝස් වෙන්න ඕනේ. ඒතර අසන QM එකක් හදලා මාකට් එක බයි වෙන්න. ඊට අමතරව ගත්තොත් පල්ලෙහා සෝන් ගත්තොත් පල්ලෙහා සෝන්ස් වල අපිට ලොකු ලෙවල් එකක් නැහැ මාක් කරගන්න. මාකට් එක පල්ලෙහාට ආවොත් එක්ස්ට්‍රීම් සෝන් එක 3977 කියන ලෙවල් එකේ තමයි දැනට ඉතුරු වෙලා තියෙන හොඳ එක්ස්ට්‍රීම් සෝන් එකක්. ඊට අමතරව වෙන ලොකු සෝන් එකක් මම දකින්නේ නැහැ මාකට් එකේ සෙල් එන්ට්‍රි එකක් ගන්න. එතකොට යස් සෝරි බයි එන්ට්‍රි එකක් ගන්න. එතකොට සෙල් එන්ට්‍රි එකක් ගන්නව නම් මෙන්න මේ සෝන්ස් එක තියෙනවා. ඉමීඩියට්ලි මෙන්න මේ බයි සෝන් එක තියෙනවා. පිප් 200 300ක පොඩි ගේන් එකක් ගන්න. 4242. ඒක තමයි තියෙන අපි ලොකු ටයිම් ෆ්‍රේම් එකකට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් ඩේලි ටයිම් ෆ්‍රේම් එක වගේ අපිට බලා ගන්න පුළුවන් මාකට් එක මෙන්න මේ හොඳ ලික්විඩිටි අරන් තියෙනවා මෙතනින්. ඒතර මාකට් එකේ වොලියුම් එක අඩුයි. හැබැයි මාකට් එක හොඳට සෙල් වෙලා තියෙනවා. එතකොට දැන් මේ ඩේලි chart එක ගත්තොත් ඩේලි chart එකේ මම බලන් ඉන්නවා මාකට් එක මෙන්න මේ 4335ට උඩින් ක්ලෝස් වෙයිද කියලා ඩේලි chart එකේ. ඒතර 4335ට උඩින් ක්ලෝස් වුණොත් in case එහෙම වුණොත් අපිට මාකට් එකේ අපිට බයි සයිඩ් එකට shift වෙන්න වෙනවා අඩුම ගානේ මෙන්න මේ ලෙවල් එකට රීච් කරනකන්වත්.
4600 ලෙවල්ස් වගේ රීච් කරනකම් 4600 4632 35 කියන ලෙවල් එකට මාකට් එක එයි කියලා අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ 4353ට උඩින් ලස්සන චේන්ජ් ඔෆ් ට්‍රැක් එකක් දුන්නොත් මාකට් එක. එහෙම නැතුව චේන්ජ් ඔෆ් ට්‍රැක් එකක් දුන්නේ නැත්නම් අපිට ඒ වගේ ෂිෆ්ට් වෙන්න බෑ. මොකද තාම ස්ට්‍රෝං විදියට සෙලර්ස්ලා මාකට් එකේ ඉන්න හින්දා. ඊට අමතරව ගත්තොත් ඩේලි චාර්ට් එක ඔක තමයි තියෙන්නේ. මේ වෙද්දී අපිට තාමත් සෙල් පොසිෂන්ස් වල සෙල් සයිඩ් එකේ ඉන්න වෙන්නේ. මොකද ලොකු ෆන්ඩමෙන්ටල් එකක් අපිට තාම ආවේ නැති හින්දා ගෝල්ඩ් මාකට් එකේ. මාකට් එක බුලිෂ් වෙන්න එකම නිවුස් එක අපි ගිස්ස තියාපු අර නිවුස් එක. එතකොට ඉකොනොමික් කැලෙන්ඩර් එකේ තියෙන විදිහට අද සර්විස් PMI එක ආවා. ඒක ෆුල් නියුට්‍රල් නිවුස් එකක් ආවා. ඒතකොට ලොකු ඉම්පැක්ට් එකක් උනේ නැහැ ගෝල්ඩ් චාර්ට් එකට. එතකොට අපි ඩික්ස් චාර්ට් එකට ගිහිල්ලා බැලුවොත් අපි 4 එකත් පොඩ්ඩක් බලමු. මේ ලයින් එක නෑ. 4 hour එකේ ගත්තොත් 4 එක බලන්න මාකට් එක හොඳ රෙසිස්ටන්ට් එකකින් තමයි මේ සෙල් වෙන්නේ. ඒතර ආපහු මාකට් එක මෙන්න මේ 4171 ලෙවල් වගේ රීච් කරන්න ටච් කරලා වැටෙන්න ඉඩ තියෙනවා. 75 වගේ ලෙවල්. ඒතර ඒ ගමන් මෙතන මාකට් එකේ ඩයිවර්ජන්ස් දැන් මෙතන බලන්න මේ වගේ ඩයිවර්ජන්ස් එකක් හැදුනොත් මාකට් එකේ ඩයිවර්ජන්ස් එක කම්ප්ලීට් වෙන්න නම් මෙන්න මේ 4239 කියන ලෙවල් එකට ඇවිල්ලා චේන්ජ් ෆැක්ටර් එකක් දිනුනොත් අපිට ලස්සනට OB එකකින් සෙල් එකක් ගන්න පුළුවන්. හොඳ ලොකු සෙල් එකක් මෙන්න මේ 4977 කියන සෝන්ස්ම ටාගට් කරලා. හැබැයි ඒකට මාකට් එකේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා නම් මේ විදිහට චේන්ජ් ෆැක්ටර් එකක් ඇවිල්ලා මේ විදිහට චේන්ජ් ෆැක්ටර් එකක් දීලා මෙතනින් ඕඩර් බ්ලොක් එකක් බලලා මාකට් එක මෙතෙන්ට එන්න පුළුවන්. එහෙම එන්න නම් මේකත් මේ විදිහට මෙතනින් ලස්සනට සෙල් වෙන්න ඕන. ඔය වගේ ටෙක්නිකල් ඇනලයිස් එකක් තියෙද කියලා බලමු. ටෙක්නිකල් මූව්මන්ට් එකක් දෙයිද කියලා. ඒතර 1 hour එකට අනුව ඔය ටික තමයි දැනට තියෙන තත්ත්වය. මම හිතනවා මාකට් එක ආපහු මෙතනින් උඩින් ක්ලෝස් වෙලා මිඩ 9 ඇතුළත මෙතන උඩින් ක්ලෝස් වුණොත් ආපහු අපිට රීට්‍රේස්මන්ට් එකක් දුන්නලාක මෙතනින් බයි එකක් ගන්න පුළුවන්. මෙන්න මේ 4337 කියන ලෙවල් එක සෝරි 4237 කියන ලෙවල් එක ටාගට් කළා. එතකොට මේ සෝන්ස් එක මාක් කරලා තියාගන්න හරිම වැලිඩ් වෙයි මේ සෝන්ස් ටික. ඊට පස්සේ අපි ඩික්ස් chart එකට ගියොත් අපි crude oil බලන්න යන්නේ නැහැ මෙතනින් හැර බලලා තේරුමක් නැති හින්දා. ඩික්ස් chart එකට ගියොත් ඔන්න බලා ගන්න පුළුවන්. ඒතකොට ඩික්ස් chart එකේ අපිට අපි අර කතා කරා වගේ change of factor එකක් මෙතන දීලා තියෙනවා. ඒතර මෙතන change of factor දීලා තියෙනවා කියලා කියන්නේ අපිට දැන් බලන් ඉන්න තියෙන මාකට් එක මෙන්න මේ level එකට එනකම් මේ level එකෙන් ඇවිල්ලා reject කරයිද කියලා. ඒතකොට මෙතනින් reject කරොත් අන්නේ rejection එක ඇවිල්ලා ලොකු ස්ට්‍රෝං රිජෙක්ෂන් එකක් වෙනවා. ඒතර ගෝල්ඩ් එක තව ලොකු අප් එකක් යන්න ඉඩ තියෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. සෝරි ඩික්සි chart එක ලොකු අප් එකක් යන. ඒතර ගෝල්ඩ් එක සෙල් වෙන්න ඕනේ. මොකද මෙතන බැලුවොත් මේ levels වල ලස්සන ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි තියෙනවා. ඒතර ඒව ගන්න මාකට් එක ආයි ඇවිල්ලා යන්න තියෙන ලොකු බිල්ඩ් එක වැඩි. ඒතර නිවුස් ගත්තොත් අපිට හෙට දවසේ තියෙනවා හෙට අපිට ලොකු නිවුස් නෑ. හයි ඉම්පැක්ට් වෙන නිවුස් නෑ. මාකට් එකේ ට්‍රේඩ් බැලන්ස් එක විතරයි තියෙන්නේ. It not a high impact news. Fundamental Qatar's Israeli forces triggered explosion in southern Lebanon overnight, state media report. 11 hours ago, තිබ්බා එකක්. කියලා බලමුද? බලමු. News. USPMI. Yes, එහෙම ලොකු නිවුස් එකක් නැහැ. හිත ඉෂුව එකක් වෙන්නේ නැහැ. හෙටත් එහෙම ලොකු අපිට නිවුස් නැහැ. එතකොට සෙන්ටිමන්ට් එක ගත්තොත් සෙන්ටිමන්ට් එක 148යි 152යි. ඒක අපි කිව්වේ නිවුස් මාකට් එක බලන් ඉන්න දැන් නිවුස් එකක් එනකන්. එතකොට ඒ නිවුස් එක එනකන් අපිට බලන්න ඉන්න වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ආවොත් Treasury has internal report ලොකු නිවුස් එකක් නැහැ මෙතනත්. yes ලොකු ඉම්පැක්ට් එකක් නැහැ. අපිට බලමු පොඩ්ඩක් ChatGPT එකෙන් අහලා දැනට ඉන්ට්‍රස්ට් රේට් වල තත්ත්වය කොහොමද කියලා. දැන් අපි අහන්න ඕනේ ටයිම් එකක් දෙමු ලෝඩ් වෙනකම්.
එතකොට ගෝල් චාර්ට් එක අපි ලොකු ටයිම් ෆ්‍රේම් එකට පොඩ්ඩක් ගිහලා බලමු එතකන්. ඔව් මේ ටයිම් එකේ හැටියට බැලුවොත් මෙන්න මේ ලෙවල් එකේ ලොකු ලික්විඩිටි ප්‍රමාණයක් තියෙනවා නේ. මේ සෝන් එකේ ලොකු ලික්විඩිටි ප්‍රමාණයක් තියලා ගිහිලා තියෙනවා. ඒතර මේකට ගන්න මාකට් එක ගොඩක් දුරට එන්න ඉඩ තියෙනවා. රයිට් අපි අහමු latest update of US interest high probability interest high probability එක බලමු. July 2029 to 29 July FOMC meeting 25 chance of like high 20 to 25 chance එකක් තියෙනවා interest rate hike එකකට යන්න. ඒතර 75 80 chance එකක් තමයි තියෙන change. ඒතර cut එකක් යනවා කියලා මොකුත් නැහැ. Market still assign a roughly 55 to 60 probability that Fed will have delivered 125 BP hike by then. Although this has also declined following the employment data. ඒ කියන්නේ එන්න තියෙන employment data ත් එක්ක දැන් මෙතන probability එකක් තියෙනවා 50% probability එකක් තියෙනවා market එක US rate interest rate cut hike එකට යන්න. හැබැයි ඒක decide වෙන්නේ ඒක අඩු වෙනවා මේ weak employment data આવොත්. weak employment data આવොත් ඔයගොල්ලෝ දන්නවා. එතකොට මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති හින්දා ගොඩක් වෙලාවට interest rate hike එකට interest rate cut එකට යන්න වෙනවා. interest rate cut එකට ගියොත් gold එක buy වෙනවා. බලමු මේ හැමදේම තීරණය වෙන්නේ මේ FOMC meeting minutes තියෙනවා මේ සතියේ. CPI inflation data, PCE inflation data, labor market report. ඒ ටික තමයි main news ටික අපිට update එකේ ඉන්න තියෙන. හරි මම හිතන ඔයගලන්ට එහෙනම් idea එකක් තියෙනවා කියලා. එහෙනම් පරීක්ෂණ වැඩේ කරගෙන යන්න හැමෝටම ජය වේවා.